මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් එක් විශිෂ්ට තරඟයක් ඊයේ රාත්‍රියේදී නිමවට පත් වුණා. තරඟයේ පැවැත්වුණේ ගුජරාට් ටයිටන්ස් සහ දසුන් ශානක ඇතුළත් රාජස්ථාන රොයල්ස් කණ්ඩායම අතර. ඒ විතරක් නොව ඊයේ දිනේදී IPL තරඟ දෙකක් පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණා. එකම දිනයක තරඟ දෙකක් පැවැත්වෙනවා කියන්නේ ඒ විශේෂ කරුණක්. ඒ අනුව 2020 IPL තරඟාවලියේ 8 වෙනි තරගයේ පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර ඇතුළත් දිල්ලි කැපිටල්ස් සහ මුම්බයි ඉන්දියන්ස් අතර දහවල් පැවැත්වුණා. තරඟාවලියේ 9 වෙනි තරගයේ දසුන් ශානක ඇතුළත් රාජස්ථාන කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් අතර රාත්‍රියේදී පැවැත්වුණා. දිල්ලි සහ මුම්බයි කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් කාසිය වාසිය දිනාගත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටියට පැමිණියා. කොතරම් දක්ෂ පිටිකරුවන් සිටින කණ්ඩායමක් වුණත් මුම්බයි කණ්ඩායමට ඊයේ දිනේ දිල්ලි පන්දු බලයෙන් ඉදිරි සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ආරම්භක පිටිකරුවන්ගේ සිටම අසාර්ථක වුණ මුම්බයි කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දැවි රැස් කිරීමට හැකි වුණේ ලකුණු 162ක් පමණයි. කඩා වැටුණු මුම්බයි ඉන්දියන්ස් ඉනිමට සවියක් වූ රෝහිත් ශර්මා පන්දු 26ක් තුල ලකුණු 35ක් ලබාගෙන දැවී ගියා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 5ක් සහ 6 පහරවල් 1ක් ඇතුළත් වුණා. කඩලු කොතරම් එක පිටක බිඳ වැටුණත් නොසැලී සුපිරි පිටිහරබයක නිරත වූ සූර්ය කුමාර යාදව පන්දු 35ක් තුල විශිෂ්ට අර්ධ ශතකයක් තම කණ්ඩායම වෙත රැස් කර දීමට සමත් වුණා. ඒ අනුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක පහසු ඉලක්කයක් නිර්මාණය කරා. ලකුණු 163ක ටාගට් එකකට පිටියට පැමිණ දිල්ලි ආරම්භක පිටිකරුවන් KL රාහුල් සහ පැතුම් නිස්සංක අතරින් රාහුල් ඊයේ දිනේදී සුපිරිදු පරිදි පන්දු දෙකක් තුල එක් ලකුණක් ලබාගෙන දැවී ගියා. මෙවර IPL තරඟාවලියේ මෙතෙක් පැවැත් තරඟවලදී KL රාහුල්ගේ පිටිකරන දක්ෂතාවය සනිටුවන් උනේ මේ ආකාරයෙන්. ලක්නෝ කණ්ඩායමට එරෙහිව එක් පන්දුවක් තුල ලකුණු නොලබා සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු දෙකක් තුල එක් ලකුණක් ආකාරයට. රාහුල් ඊයේ දිනේදී සිදු කරේ පවර් ප්ලේ එක තුලම දැවි ගොස් පැතුම ප්‍රෙෂර් එකකට ඇද දැමීම. නමුත් පැතුම් නිස්සංක මුම්බයි පන්දු බලයනේ ඉදිරි සුපිරි පිටිහරබයක නියතව අර්ධ ශතකයක් ආසන්නයට පැමිණ නොසිතූ අයුරින් දැවී ගියා. පැතුම් දැවී යන විට පන්දු 30ක් තුල ලකුණු 44ක් රැස් කරගෙන සිටියා. ඒ ආකාරයෙන් පැතුම්ට නැති වුණේ ඔහුගේ IPL මංගල අර්ධ ශතකයයි. දිල්ලි කණ්ඩායම පෙර තරඟයේදී ජයග්‍රහණය කරා රැගෙන ගිය සමීර් රිශ්වි ඊයේ දිනේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය උරුම කර දුන්නා. තරඟයේ ජයග්‍රහණය කිරීමට ලකුණු 163ක් අවශ්‍යව තිබුණා. දිල්ලි කණ්ඩායම ලකුණු 151ක් රැස් කරගෙන සිටියදීම රිශ්වි දැවී යනවා. ඔහු දැවී යන විට ලකුණු 90ක් රැස් කරගෙන සිටියා. ඔහුට ඒ ආකාරයෙන් නැති වුණේ මෙවර IPL තරඟාවලියේ පිටිකරුවෙකු වාර්තා කිරීමක් තිබුණු පළමු ශතකයයි. ශතකයක් ගහන්න බැරි වුණත් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට ඔහුට හැකි වුණා. අවසානයේ සමීර් රිශ්විගේ සහ පැතුම් නිස්සංකගේ විශිෂ්ට පිටිකරණය හැමුවේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකි වුණා. දිල්ලි සහ මුම්බයි අතර තරගයේ ඒ ආකාරයෙන් අවසන් වුණත් පසුව ආරම්භ වූ රාජස්ථාන රොයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ නම් ප්‍රේක්ෂකයන්ට කිසිදු දින අමතක නොවන සුපිරි තරගයක් කිරීමට රාජස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් කාසිය වාසිය දිනා ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි රාජස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 212කට ඉලක්කයක් ගුජරාට් කණ්ඩායමට ලබා දුන්නා. ලකුණු 212ක දැවැන් ටාගට් එකකට පිටියට අවතීර්ණ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 8ක් දැවි රැස් කිරීමට හැකි වුණේ ලකුණු 204ක් පමණයි. ඒ අනුව එම තරගයේ ජය රාජස්ථාන කණ්ඩායම වෙත හිමි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් බොහෝමයක් ඊයේ දිනේදී බලාගෙන සිටියා. පැතුම්ට දිල්ලි කණ්ඩායමේ අවස්ථාව හිමි වුණා වගේම ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන රොයල්ස් අතර තරගයේදී දසුන්ටත් රාජස්ථාන කණ්ඩායමේ අවස්ථාව හිමි වේවි කියා. නමුත් අවාසනාවකට කරුණ දසුන් ශානකට ඊයේ තරගයේදීවත් රාජස්ථාන කණ්ඩායම තුළ කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අපි බලමු ඉදිරියේදීවත් දසුන්ට අවස්ථාවක් හිමි වේවිද කියා.